කැම්පස් එක ලස්සනම වැස්ස දවසට. ඔන්න බලන්නකො අහස ලස්සන වහින්න වගේ. ඉතින් අද මුළු දවසම මට ලෙක්චර්ස් තියෙනවා. ඔයාලත් කරන්න සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ඒ වගේම IT සම්බන්ධ ඩිග්‍රියක් නම් මං හිතන විදිහට ඔයාලා පොඩි නෝට් ටිකක් යූස් කරනවා නම් ගොඩක් හොඳයි. ඔව් IT කියලා පොත් ඕනේ තමයි. ඔක්කොම අපිට ලැබ් වල තියාගන්න පුළුවන්. හැබැයි ඔයත් මං වගේ කෙනෙක් නම් මට සාමාන්‍යයෙන් ඔය ඩිවයිස් වලින් පාඩම් කරන්න අමාරුයි. ඒකේ පොඩි කාලේ ඉඳන් ඒ ලෙවල්ලත් එහෙමයි කියන්නේ. අපි ඔය කියන්නේ PDF බලාගෙන පාඩම් කරනවා කියලා. මට ඇත්තටම එහෙම අමාරුයි. මට සාමාන්‍යයෙන් පොතක ලියපු නෝට් එකක් අනිවාර්යෙන් ඕනේ. ඒ හින්දා කැම්පස් එකේ වුණත් මම පොඩි ෂෝට් නෝට් එකක් යූස් කරනවා. ඔයාලත් මං වගේ කෙනෙක් නම් ඔයාලට හැමතිස්සෙම කෝඩ් මේවා අමතක වෙනවා නම් පොඩි නෝට් ටිකක් තියාගන්න හැම ලැන්ග්වේජ් එකකටම. ඒක මට නම් ගොඩක් ප්‍රයෝජනවත් වුණා ඇසයින්මන්ට් ඒවා කරද්දි. මේක බලනවල හැමෝටම කියන්න තියෙන්නේ මොන ප්‍රශ්න ආවත් මොන බාධක ආවත් ඔයාගේ ඉගෙනීම නතර කරන්න එපා. මොකද ඔයාගේ හීනවලට යන්න අත්තට තමයි ඉගෙනීම කියන්නේ. ඉතින් දැන් අපිට ලෙක්චර්ස් ඉවරයි. සාමාන්‍ය ලෙක්චර්ස් ඉවර වෙනවා හවස 4 වගේ වෙද්දි. කැම්පස් එකේ බස් එක යන්නේ 4:45ට. දැන් මම මේ බස් එක යනකම් ඉන්නේ. ආපහු ලස්සනම දවසකින් හම්බෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.